සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලව ටෙක් වේව්ස් විත් රාසා මගේ YouTube channel එකට. ඉතින් බලන්න මෙන්න මේ image එක දිහා මුලින්ම ඔයාලා බැලුවාම ඔයාලට පේනවා මේ image එක පරණ image එකක්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා පොඩි කාලේ ගත්ත image එකක් ඔයාගේ ආච්චිගේ සීයාගේ ඔයාලට වටින image එකක් අරගෙන මෙන්න මේ විදිහට වීඩියෝ එකක් විදිහට edit කරගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ වැඩේ ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි කියලා මම හිතනවා. ඔයාලට ඕනම ඉමේජ් එකක් වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. ලේසියෙන්ම මේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න විදිය මුල ඉඳන් කියලා දෙනවා. ඉතින් ස්කිප් නොකර දිගටම බලන්න වීඩියෝ එක. මොකද මම කියන හැම කරුණක්ම වැදගත් වෙන නිසා. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් වෙනදා වගේම අදත් AI software එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා එන්න Google එකට මුලින්ම මෙන්න මේ විදිහට search කරගන්න. search කරන්න vidu AI කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට search කරගන්නවා. search කරගත්තාට පස්සේ මෙන්න මේ එතනින් එන පළවෙනි result එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පේනවා. මෙන්න මෙතන ඉහළින් තියෙන try vidu කියන එක click කරන්න. ක්ලික් කරලා ඔයා මේ වෙබ්සයිට් එකට sign in වෙන්න. sign in වුණාට පස්සේ මෙතනින් තියෙනවා image to video කියලා මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන වම් අත පැත්තේ කියනවා upload image කියලා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා වාගත්ත ඔයාගේ image එක මෙතනින් මේ විදිහට upload කරගන්න. ඉතින් මේ image එක වීඩියෝ එකක් විදිහට generate වෙන්න ඕන ආකාරය මෙතන පහලින් type කරගන්න ඕනේ. මේ ළමයි සෙල්ලම් කරනවද? එහෙමත් නැත්නම් dancing කරනවද? ඒ වගේ ඔයාලට කැමති විදිහට ඔයාලට අවශ්‍ය විදිහ මෙතන පහලින් ඔයා ටයිප් කරගන්න. ටයිප් කරලා පහලින් තියෙන create කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඉතින් වීඩියෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙලා ඉවරයි. අපි බලමු මේ කොහොමද ප්ලේ වෙන්නේ කියලා. හරි. ඉතින් බලන්න මේ විදිහට මම ටයිප් කරගත්තේ children playing කියලා. මේ විදිහට වීඩියෝ එක ප්ලේ වෙනවා. ඊට පස්සේ මෙතන පහලින් තියෙන recreate කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ image එක නැවත recreate කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ වෙන විදිහකට generate කරගන්න පුළුවන්. හරි. ඉතින් තව image එකක් අරගෙන මේ විදිහට generate කරලා බලමු. හරි. මම නැවතත් යනවා මෙතන upload image කියන තැනට ගිහිල්ලා මේ විදිහට image එකක් upload කරගන්නවා. දැන් මම upload කරගත්තේ අම්මා කෙනෙකුයි දුවෙකුයි එකට ඉන්න පරණ ෆොටෝ එකක්. ඒකටත් මම මෙන්න මේ විදිහට type කරගන්නවා. ඉතින් ඔයාලට කැමති විදිහට මෙතන type කරගන්න පුළුවන් prompt එකක් විදිහට. ඉතින් මම මෙතන smiling කියලා short and sweet විදිහට type කරගන්නවා. ඉතින් මම මේ type කරන විදිහටම ඔයාලා type කරන්න ඕනේ නැහැ. ඔයාලට අවශ්‍ය විදිහට ඔයා type කරගන්න. කළා මෙතන පහලින් තියෙන create කියන බටන් එක click කරනවා. click කරගත්තට පස්සේ මේ විදිහට වීඩියෝ එක create වෙනවා. බලන්න ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මේ වීඩියෝ එක generate වෙලා තියෙනවා. ඉතින් බලන්න දැක්කාම ආස හිතෙනවා අපි තව image එකක් upload කරලා බලමු. ෆොටෝ එකක් upload කරලා මෙතන smiling කියන එකම තියලා පහලින් තියෙන create කියන බටන් එක click කරනවා. click කරගත්තට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට generate වෙනවා අපිට බලා ගන්න පුළුවන්. try කරලා බලන්න. ඉතින් හරිම ලේසි මේක try කරන්න. ඔයාලට තියෙන ෆොටෝ එකක් අවාගෙන මම මේ කියලා දෙන විදිහට කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක generate කරලා අවසානයේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක download කරගන්න. මෙන්න මේ option එක click කරාට පස්සේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න දැන්ම අපිව subscribe කරලා තියාගන්න.